අපි මේ කිරිගල් පොත්තට යන්න ඇතුල් වෙනවා මේ අපේ මේ පොඩි ළමයි ටිකක් ගෙනියනවා මේ තාපොඩේ වැටෙනවා අර මේ ඉන්නේ මේ මූ අර පන්තියේ එකපාර උස ගියේ කාරේ 8 වසරේ ඉන්න ඩෝරාගේ හස්බන්ඩ් මූ මේ අනිත් අර වේ සර් මේ සර් පොට කෙනස සර් මේ අපේ සර් හයි ඊට පස්සේ මේ ඉන්නේ පොලිසියෙන් පැනලා ආපු එකෙක් පරිවාර අඩෝ මේ පෙන්ගුයින් කෝ අපේ අනිත් එක හරි එල්ල කිරි කිරිගල් පොත්ත තමයි අපි යන්න ඕනේ කොතනද යන්න අපි යන්න ඕනේ මෙතනට ටාට් එක බලමු කොච්චරලා යයිද කියලා 8:21යි අර හරියම් පුළුවන් පාත්තක් හැදිලා නේ ඒ ස්කෝල් ළමයා එන්න ස්කෝල් ළමයා බලමු මකුණු දැලක් තිබ්බ පාර හරහා ඒ කියන්නේ නේ සතියකටවත් කවුරුත් මේ ට්‍රේලේ ගිහිල්ලා නැහැ නාත් වෙනවා බං අර චූටි කොල්ල වගේ පොඩි බියල්ලක් මේ වගේ ක්‍රොස් කරන් තියෙනවා අතන තියෙනවා සයිනේජ් එක so then you know හරි පාත් එකේ ඉන්නේ ඉවරයි කරන්න දෙයක් නැහැ මට උඩු යනවා යටට මේ වරෙන් බං ඕ මම ඊට බං මාළි මැප් එක බලන්න මේ හරි වෙන්නේ නැද්ද නේ මේ මෙහෙට හැබැයි පාර නම් පෙන්නන්නේ හා මෙහෙට පෙන්නන්නේ බෝතලේ වහලා නෙමෙයි දීලා තියෙන්නේ බෝතලේ වහලා නෙමෙයි දීලා තියෙන්නේ අපි පැත්තට වමට බර කරලාද? ඔව්. දැන් ට්‍රේල් එකට තවත් චිප්. ඔන්න ඔය පැත්තට ගියා නම් හරි. ඒ කියන්නේ කොහොම ගියත් හම්බෙන්නේ මේ පැත්තට යන්න ඕනේ. හා? මෙහෙට යන්න ඕනේ. ආ. Yeah, bit. Trail again එළිය අපි. So, we're trying to trace back to the trail. පොඩ්ඩක් D2 වුණා. ඒත් අපි ෆෝන් එකේ trail එක බලාගෙන හිමීට යනවා. දැන් මහන්සි මොකද අතු එහෙම කඩලා තියෙන හම් වෙනවා. ඔව් ඒක හින්දා අපි කොහොම හරි උඩට යන්න බලන්න තමයි අපි try එක දෙන්නේ. අපේ අනිත් තුන් දෙනා වෙනම ගියා. එතන පොඩි වරදක් වුණා අපේ අතින්. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි දැන් හිමීට නැති වෙලා මෙහෙමයි ගෲප් එකේ තව තුන් දෙනෙක් කොහෙට වුණාද දන්නේ නැහැ. එක්ක උඩ දැන් මම හූ කිව්වා සද්දයක් නැහැ. අපි දැන් කිරිගල් පොත්තට නගින ගම. තව චුට්ටයි තියෙන්නේ. තව කොච්චරක් වගේ ඇදිද? තව කිලෝමීටර් 2ක් වගේ ඇති. නෑ. මම අතන මේව කාපු වෙලාවේ බැලුවා. හවුද? නිර්මල් 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 අපේ කික්කත් හදන්න නෙවෙයි වගේ නේ මචං උඹලා නිර්මල්ලාද අඩි සද්ද ටිකක් මෙහෙට එනවා කවුද? කවුද හොකෝ? එනසෙට් එකක් යනවා දන්නේ. අරුත් දන්නේ. අර අලිමාරුප එකක් දන්නේ. කියනවා ඉතින් අපි ඒක ෂෙයා කර ගෙනියන්න ඕනේ මොකද අපිට කෑම නැත. අපිට කෑම නැහැ. ඒකින්ද එනර්ජි දැන් රිසර්ව් කරන්න ඕනේ. මේ මලින්දුවට
ඇන්කල් පොඩි ඉෂුව එකක් ඉස්සර තිබ්බා. මෙයා හෙවිනේ. ඒතර පල්ලෙහාට යද්දී සෑහෙන්න මේ කන්ට්‍රෝල් තියෙන්න ඕනේ. එහෙම තමයි ෂෙයා කරගෙන යන්න ඕනේ ඉතින්. අපිත් ඒ කන්දේ ආවේ. මේ GPS බලාගෙන අර ට්‍රේල් එකේ. ඒ ට්‍රේල් එකේ ට්‍රේල් වැරදි. මම ගිය මාසේ ආවා. මටත් වරදුනා මම නැගී කන්දට. මම මේ ආයි හදා. තව 3 දෙනෙක් හම්බුන්නේ නැහැ නේ. කවුරුත් හිටියේ. එතනින් වෙනකන් හරි පාරක් තියෙනවා. කිව්වේ අයියෝ කියන තවුන් ප්ලේස්. ඔව් එතනින් ආවේ. ඔව්. එතනින් ආපුවම බල ඔහොම ඇවිල්ලා ඔය අඩිපාර දිගේ මේ ඒ කියන්නේ අර ප්ලේන් එක පහු කරන්න අයියෝ මඩ වගුරක් එහෙම. ඒ මඩ වගුරු පහු වෙලා මගඩු අන්තිම අපිට කෝල් එකක් ආවා නිර්මාල්ගෙන්. ඒගොල්ලෝ උඩලු ඉන්නේ. දැන් අපි චුට්ට උඩට නගිනවා. ඒක හින්දා අපේ කට්ටිය ඉන්න තැන අපි ගන්නවා. ඩාන් වෙනවා ඩූන් වෙනවා. ඩාන් වෙනවා ඩූන් වෙනවා ඔහොම තමයි. ඒ වෙලාවෙදී ටීම් එකක් හැටියට එක ගෝල් එකක් මේව කරගෙන එකට යන්න ඕනේ ඉතින්. මේකේ අන්තිම ටික සෑහෙන්න ස්ටීප් යන්න තියෙනවා. මේ පැත්තෙන් එන්න තියෙන්නේ. ඔව්. දකුණටනේ. දකුණට. right side. GPS map එක අපේ වැරදි. අපේ means Google is wrong. ඒක සෑහෙන ප්‍රශ්නයක්. පාත් එක ෆලෝ කරන්න එපා. ඒක ෆලෝ කරන්න එපා මචං කට්ටිය. ඒක වැරදි. අපි හරි පාර යන බෑලා අප්ඩේට් එකක් දෙන්න. ඔව්. ඈ? අපි ගියා කියන්නේ කඳු දෙකක් ඇවිදලා. මාව බලපන්. අපි දිහා බලලා. නේ? අනිත් පැත්තේ හරියට ඔක්කොම නිර්මල් මූගේ ෆැෂන් එක බලන්න. අපි ගිය පැති මොකද තේරෙනවනේ. අරුගේ මූණ බලන්න. බල අපි ආවේ ගිය පාර මාව. මට මතකයි නේ අර ක්ලාස් ඔස්සේ මේක තමයි view එක. මේකත් වීඩියෝ. මේක තමයි view එක. Yes, we made it all together. මේක හොඳ වැඩක් නේ. ඒක අවශ්‍ය නැහැ. අපිට නම් හොඳම එක්සර්සයිස් වුණා. අපේ කෑම. මේ තියෙන්නේ අපේ කෑම. අභාගේ වැඩි ඉඳත් ගෙන යකෝ. ඔව්. හා? අභාගේ වැඩි ඉඳත් ඇවිල්ලා. ඇවිල්ලා නිදාගත්ත හොඳ නැත්නම්. යන්න පුළුවන් හොඳට. හොඳට යන්න පුළුවන්. බිස්කට් වල. හුලං වැඩිලා නෑ. අපි දැන් බහිනවා. වෙලාව 12:40යි. බලයන්. මෙන්න මෙච්චරක් විතර පාත් වෙන්න ඕනේ. මේ අපේ නිර්මල්. Hi. Now I am videoing Nirmal's butt. Looks good, right? අපිට පාර වැරදුනේ මෙන්න මෙතනින්. අපි හරිනම් මෙහෙන් එන්න ඕන එක. මන්නම් කිව්වා මේ පැත්තේ යන් කියලා. බෑ කියලා මෙහෙන් ගියා. මෙහෙන් ගියා. එතකොට තමයි අපි පොඩක් අර දන්නත්. පොඩි ආතල්ලේකුත් ගත්තා ඉතින්. මේ ඉන්නේ මේ සහයට ඩැනි. අපි දෙන්න කවදාවත් පැති ඩිසයිඩ් කරන්න හොඳ නැහැ. දෙන්නම තෝරන්නේ වැරදි පැත්ත. ෆැක්ට්ස් අරකලා වැරදි පැත්ත. දෙන්නම හොඳට ෆැක්ස් අරගෙන හොඳටම මට උඩු ගියා යට. අම්මා කොහමද මඩ ටික මී බලන්න. අර සහන්ටත් වෙලා ඇත්තේ ඔහොම එකක්. මේ බලන්න. උගේ දණිය ළඟට එන ගමන් එරලා තිබුණා. යන්නත් තිබුණා. ඒක තේරුණා දැන් හරේ එරෙන ගන්න නෙමෙයි මාගේ. ඇතුළට යන්නත් තිබුණා. අත ඔලේ නැතේ. ඉපේ දෙන්න එපා ඔකට දෙන්න එපා බං. ඕක දැන් මෙතන වැටිලා. ආයේ තව පොලක්. හා තව ටිකයි. මේ සපත්තුයි මේකයි. ගියා බං යටට. චොක්ලට්. ඔව්. තාපු විදියට මට තේරුණා වැටෙන්න යන්නේ එක අතින් එන්න පුළුවන් දෙයක් ඔය ඒක. තුවාලද නෑ? තුවාල නෑ.
ඇල්ල බලද්දි වැටිලා. කකුලම දෙනිවත්ත තුවාල දුවාල දන්නේ ඉතින් හොයන්න බෑද? නෑ නෑ එහෙම මොකද රිදුන්නේ මේ සුදු ගල කඩු වෙලා අපිට තියෙන ෆෝන් එක අල්ලගන්න අනිත් එක අතකින් ෆෝන් එක අල්ලන්න මං හිතුවේ දැන් අපිට පැනලා මෝ අල්ලන්නත් බෑරෙන්නේ නැති වෙන්න. බෑ අපිත් යනවා මේ අපේ මුණන් කොයි වෙලාවක හරි වැටෙනවා කළු සුදු ටී-ෂර්ට් එක නම් කළු මෙන්න මේ වගේ ගිනි කන්න පුළුවන්. කඩලා දෙන්න. පේර වර්ගයක්. පේර වර්ගයක් නේ. නිකන් ජෑම් පේරවල වෙරයිටි එකක්. හරි රසයි. හරි. කපන්න බෑ. හරි. මත් කෑවනේ. බණන් ඉතින් මටත් කාලා නින්නේ. අපි ආවා 2:47යි. ඔක්කොම අල්ල සේෆ්ලි ආවා. දැන් නම් හොඳ තේ එකක් ගහන්න තියෙන්නේ. පඩිගිනේ. Right, that's the end of කිරිගල්පොත්ත. මූ අමතක වෙන්නේ නැහැ මට කිරිගල්පොත්ත. අපි දෙන්න like diligently වැරදි පාරවල් හොයලා ගියා. කිරිගල්පත් එහෙම යන්න ඕන නම් කෝල් කරන්න. කෝල් කරන්න අපිට නැති කරලා ඕන දෙයක් අපි කරලා දෙනවා.